ලෝකයේ මෙතෙක් පහළ වූ ආගමික ශාස්තෘවරයාණන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ වන්නේ අප ගෞතම බුදුපියාණන් වහන්සේය. ජීවමාන බුදුපියාණන් වහන්සේව අද දැකබලා ගැනීමට නොහැකිවුවද උන්වහන්සේ උපත ලද ස්ථානය වූ ලුම්බිනිය බුද්ධත්වයට පත්වී වදාළ බුද්ධගයා පුදබිම පළමු ධර්මදේශනය පැවැත් වූ බරණැස ඉසිපතන මිගදා පින්බිම සහ පිරිනිවන් පා වදාළ කුසිනාරා නුවර පින්බිම යන සතර සංවේදනීය ස්ථානයන් අපමණ බුදු බැතියෙන් යුතුව වන්දනා කර ගැනීමට යමෙකුට අවස්ථාවක් ලැබුණොත් එය ජීවමාන බුදුපියාණන් වහන්සේ දැකීම හා සමාන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනාවයි. බුදුන් දැක නිවන් මඟ සකසා ගන්නට දඹදිව උතුම් බුද්ධ භූමියට ගොස් ඒ සතර සංවේදනීය ස්ථාන ඇතුළු බුදුපියාණන් වහන්සේගේ අමා දහම් දේශනා කරමින් වැඩ සිටි උතුම් පින්බිම් දෙනෙතින් දැක සැදැහැ සිතින් වන්දනා කර ගැනීමට අපටත් වාසනාව ලැබුණොත් සැනසුමක් නොමැති මේ සසර කතරින් එතර වන්නට අපහට ලැබෙන වටිනාම අවස්ථාවක් වනු ඇත. නිවන් මඟ අරඹන්නට දඹදිව උතුම් බුද්ධ භූමිය වන්දනා කර ගැනීමේ වාසනාව ලැබෙන්නේ අතලොස්සකට පමණි. එවන් වාසනාවක් ලද තවත් සැදැහැවතුන් පිරිසක් වන්දනා චාරිකාවට සහභාගී වූ උත්තම වන්දනා රූප පෙළහර දැක නිවී සැනසෙන්නට ඔබටත් මෙත්සිත පෙරදැරිව ආරාධනා කරන්නෙමු. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අප කණ්ඩායම ගුවන් ගමනට අවශ්‍ය කටයුතු සකසා ගන්නේ ජීවිතයේ අගනාම කාල පරිච්ඡේදය දඹදිව උතුම් බුද්ධ භූමියේ ගත කිරීමේ උතුම් අභිලාෂය ඇතිවයි. නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අප කණ්ඩායම උණුසුම් ලෙස පිළිගන්නා ආකාරයයි මේ ඔබ දකින්නේ.
දැන් අපි ඉන්නේ මේ ස්ථානයේ ගැන අපේ මහාවංශය කියවෙන්නේ අපේ රටේ ඉතිහාසය කියවෙන්නේ චේතිය ගිරියේ සිට මහින්දාගමනය සිදු වුණා කියන එකයි. ගිරි කියන්නේ අපි ඉන්නේ මේ කඳු මුදුන, චේතිය කියන්නේ මේ ප්‍රධාන චෛත්‍යය. ඒ නිසා ඈත අතීතයේ මේ භූමිය හඳුන්වලා තියෙනවා චේතිය ගිරි කියන නමින්. සිත නිවෙන නිර්මාණ ඇති කඳු මුදුන හින්දි භාෂාවෙන් කියනවා සාන්ති පර්වත කියලා. හින්දි. ඒ සාන්ති පර්වත කියන වචනය අද සාංචි විදියට හරි වචනයකට ඇවිල්ලා තියෙනවා. ඒ මෞර්ය පෙළපතේ ආරම්භකම පාලකයා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. එතුමාගේ පුතා තමයි බින්දුසාර රජු. වසර 28ක් එතුමා දඹදිව පාලනය කරනවා. වෙන අපි ඉන්නේ මේ නගරයේ මැදදීම අශෝක හා විදිසා දේවිය විවාහයට පත් වුණා. බුදුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන චෛත්‍යයක තියෙන සරල බව බලන්න. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නව නම් ඒ සෑම චෛත්‍යයක් මුදුනකම චත්‍ර තුනක් පිළිවෙලින් පලන්දනවා. ඒක තමයි සංකේතය. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නව නම් තනි චත්‍රයක් චෛත්‍ය මුදුනේ පලන්දනවා. ඒ චෛත්‍යයත් අපිට මේ භූමියේ දකින්න තියෙනවා. එහෙනම් ඔයත්තට ඉඟියක් දීලා තියෙනවා මේ චත්‍ර තුنين මේ චෛත්‍ය ඇතුළත බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින බව. මේව සෙල්ලිපි වල සඳහන් වෙනවා ඉස්සරහට යනකොට ඔයත්තට බලන්න සලස්සනවා. මේ බිමේ ඉතිහාසය බැලුවම ධර්මාශෝක යුගය, ශුංග යුගය, සාතවාහන, ගුප්ත කියන යුග හතරක ඉතිහාසයක් තියෙනවා. මේ මකරව ඔයත්තන් දැකලා තියෙනවා ලංකාවේ පන්සල් වල විහාරයකට යනකොට විහාරයේ දොරටුව දෙපැත්තෙම මකරව නිර්මාණය කරලා තියෙනවා. එයා තමයි මේ ඉන්නේ. වරාහ කරණත් වරාහ කියන්නේ ඌරට සංස්කෘත භාෂාවෙන් කරණක් කියන්නේ කන ඌරගේ කන තියෙනවා. හෘදමස්ස දේහත් හදවතත් එක්ක ශරීරය මත්ස්‍ය මාළු වගේ නිසා තමයි මේ වරලෙන් කෙලවර වෙන්නේ. එම්තුමා ඇලෙක්සැන්ඩර් කනින්නම් මේ චෛත්‍ය කැණීම් කරගෙන යනවා. කැණීම් කරගෙන යනකොට ගලින් කරපු සේප්පුවක් එතුමාට හමු වෙනවා. ඒ සේප්පුවේ පියන හා කොටස් තියෙනවා 15 කෞතුකාගාරي. ඒ පියන මත බ්‍රාහ්මී අකුරෙන් ලියලා තියෙනවා සාරිපුත්තස මහා මොග්ගලායන් කියලා. භාග්‍යවතුන් වහන්සේ නවවන වස් කාලයේ වැඩ සිටි කොසඹෑ නුවර පිහිටි ශ්‍රී ලංකාරාම විහාරයයි මේ. වත්ස ජනපදයේ අගනුවර වූ කොසඹෑ නුවර භාග්‍යවතුන් වහන්සේ මෙන්ම මහරහතන් වහන්සේලා වැඩ සිටි විහාර ආරාම කීපයක් පිළිබඳවම ශාසන ඉතිහාසයේ තොරතුරු දැක්වෙනවා. කොසඹෑ නුවර පිහිටි ഘോഷිතාරාම පින්බිමටයි අප මේ පිවිසෙන්නේ. නිවන්දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් මේ මහා භද්‍රකල්පය තුළ ලොව පහළ වී වදාළ සියලු බුදුරජාණන් වහන්සේලා සිය මංගල ධර්මදේශනය පැවැත් වූ බරණැස් නුවර ඉසිපතනාරාම මිගදාය පුණ්‍ය භූමියයි
අප මේ දකින්නේ. එදා ඇසලපුර පසළොස්වක පොහෝ දිනයක භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා උදෙසා මංගල ධර්මදේශනය වූ දම්සක් පැවතුම් සූත්‍රය මේ පින්බිමේදී දේශනා කළ බව සඳහන් වෙනවා. සතර සංවේදනීය පින්බිමක් වන ඉසිපතන මිගදාය සතර අවිජහිත ස්ථානයන්ගෙන් එකක්ද වෙනවා. චතුරාර්ය සත්‍ය ආර්යශ්‍රායක මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව නිවන කියලා ධර්මයේ මුලින්ම දේශනා කොට වදාළ පොළොන්නේට මේ හැම කෙනාම දැන් පෙන්නලා තිබෙන්නේ බාරණස ඉසිපතනාරාම මෙගදාය සුද්ධ භූමිය. බුදුරජාණන් වහන්සේගේ අන්තිම ධර්ම දේශනාව මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව. කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ සල්වනේ පින්වන් පාන හෝරාවකට පෙර බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අමතලා දේශනා කළා. ආනන්ද මාගේ පරිනිර්වාණයෙන් පසුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සතර වර්ගයට මා වෙනුවට මා ගුරුවරයා හැටියට මා දේශනා කළ ධර්මය පවතිනවා. මා වෙනුවෙන් දැකලා වැඳලා පුදලා පැහැදිලි ඇති කර ගැනීම සඳහා සංවේගය ඇති කර ගැනීම සඳහා ප්‍රධාන ස්ථාන 4ක් යෝග්‍යයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි
बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं ජීවිතේ කීවතාවක් සාදු කියලා තියෙනවා. ගණන් කරන්න පුළුවන්. ගණන් කරන්න බැරි තරම් සාදුකාරයේ පවත්කලා තියෙනවා. මේ සාදු නාදයේ මේ ලෝකයට පහළ වුණේ කොහෙද? ජීවිතේ ගණන් කරන්න බැරි තරම් ඔය අය පවත්වපු සාදු නාදයේ මේ ලෝකයට පහළ වුණේ කොහෙද? දැන් ඔය හැමෝම ඇවිල්ලා තින්නේ සාදු නාදයේ පහළ වෙච්ච තැනට. ඒ නිසා හැමෝම ශබ්ද නගලා හයියෙන් සාදුකාරයක් පවත්වනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාව දේශනා කළ ඒ උතුම් ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්නට යෙදුන සුද්ධ භූමියට. ඔය දකින අශෝක ස්තම්භ අතරින් අලංකාරම නිර්මාණාත්මකම අශෝක ස්තම්භේ නිර්මාණය කළ තිබුණේ බරණැස ඉසිපතන මිගදායි. ධර්මාශෝක රජතුමා තමයි නිර්මාණය කරන්නේ. මේ ගමන පුරාවට ඔය දැක්කා මේ අශෝක ස්තම්භ. එතකොට මේ තමයි බරණැස ඉසිපතන මිගදායි නිර්මාණය කළ තිබුණු අශෝක ස්තම්භය. මේ කුළුණු නිර්මාණය කරලා මේ කුළුණු උඩින්ම නිර්මාණය කළ ධර්ම චක්‍රය. ඊට පස්සේ නිර්මාණය කළ සිංහ මූණු හතර සහිත කොටස. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि දිවෙච්ච පළවෙනි කුටිය පළවෙනි විහාරය නිසා මේකට කියනවා මූලගන්ධ කුටි විහාරය කියලා. එතකොට මේ මූලගන්ධ කුටි විහාරයේ මේ ගමේ එකතු වෙලා බුදුහාමුදුරුන්ට 3 මාසයක් වස්සසල වැඩ හිඳින්න නිර්මාණය කළ දුන්න කුටිය සංකේතවත් කරලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ විහාර මන්දිරය මේ වෙස්ථානයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා බුදුහාමුදුරුන්ගේ පාරිභෝගික වස්තුවක් හැටියට මේ විහාර මන්දිරය නිර්මාණය කළා. බුදුහාමුදුරුන්ගේ ජීවමාන කුටිය පිහිටලා තිබුණු තැන සංකේතවත් කරන්න මෙන්න මේ ඇතුල් පැත්තේ කළුගල් කණු 4ක් නිර්මාණය කළා. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාරේ මේ බරණැස ඉසිපතන මිගදාය ආදාන මළුව හැටියට සලකමින් මේ ස්ථානයේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ සිටිය සුද්ධ භූමියක් මේ සුද්ධ භූමිය. එතකොට 12000ක් මහරහතන් වහන්සේලාගේ භස්ම අවශේෂ තැන්පත් කරලා අවශේෂ චෛත්‍ය හැටියට නිර්මාණය කරලා ධර්මාශෝක රජතුමා නිර්මාණය කරපු 84000ක් වෙහෙර විහාර ගණයට අයත් වෙන වෙහෙර විහාර තමයි මේ ඔය අයට පුංචි පුංචි වෙහෙර විහාර දකින්නට ලැබෙන්නේ. මේ හැම දෙයක්ම දැක බලාගෙන හදවතේ ඔබ හැම දෙනාම පහන් ආලෝකයේ පහන් සංවේග ඇති කරගන්න. දැන් ඔබ හැම දෙනාම පැමිණිලා සිටින්නේ බොහොම වටිනා කින උදාර උතුම් පිම්බිමකට. මේ තමයි ධම්සභා මණ්ඩලය. උතුම් දඹදිව වන්දනා ගමනට සම්බන්ධ වුණ සත්පුරුෂ ගුණවතුන්. ඔබ හැම දෙනාගේම ජීවිතේ බලාපොරොත්තුවක් තිබුණා. ජීවිතේ පෙරුම් පිරුවා දඹදිවේ බෞද්ධයෙකු හැටියට ජීවිතේ යන්න පුළුවන් වටිනාම ගමන ලෝතුරා බුදුහාමුදුරුවෝ ජීවමානව වන්දනා කරන ගමන එන්නට.
එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් බරණසී සිපතන මිගදායට වැඩම කරලා පස්සක තාපසයන්ට ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගත් පස්සක තාපසයන්ට මෙන්න මේ උදාර උතුම් පිම්බිමට වැඩම කරලා මේ පිම්බිමේදී මේ ලෝකේ අනිත්‍ය පිළිබඳව පරම සත්‍ය ධර්ම දේශනා වුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අඩංගු අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා මේ සූත්‍ර දේශනාව අවසානයේදී මේ ලෝක ස්වභාවයේ යථාර්ථය ධර්මතාවය අවබෝධ කරගෙන ඉස්සල්ලාම මහ රහතන් වහන්සේලා පහළ වෙච්ච උදාර උතුම් පිම්බිමයි මේ ධම්මික චෛත්‍ය රාජානන් වහන්සේ. අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ Santo te
අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවි අපේක්ෂාවෙන් දැඩි දුෂ්කර වෘත සමාදන් වී දුෂ්කර ක්‍රියාවේ යෙදුණු ස්ථානය වන්දනා කර ගැනීමටයි අප මේ ගමන් කරන්නේ. දුර්ගේශ්වරී නමින් හඳුන්වන මෙම කඳුවැටිය එදා උරුවෙල් ජනපදය නමින් හැඳින්වූ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කන්ද තරණය කිරීමට අපහසු අයට මෙවැනි දෝලාවක උපකාරයක් ලබා ගැනීමටද අවස්ථාව තිබෙනවා. තුන්ලෝ වාසීන්ගේ අප්‍රමාණ පූජනීයත්වයට පාත්‍ර වූ බොදුනුවන්ගේ මුදුන් මල්කඩ වූ බුද්ධගයා මහා පින්බිමටයි අප මේ ගමන් කරන්නේ. සුගත තථාගතයන් වහන්සේ දසමරසෙන් පරදා උතුම් සම්බෝධියට පත්වී වදාළ මේ අසිරිමත් පින්බිමේ පෙහෙවස් සමාදන් වී නිවන් මඟ සොයන්නට සැදැහැසිත පෙරදැරිව පේවී ගමන් කරන අයුරුයි මේ ඔබ දකින්නේ. වජ්‍රාසන මත වැඩහිඳිනා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා කිරියාහාර පූජාව පැවැත්වීම, අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීම, සත්සති වන්දනාව, වජ්‍රාසන වන්දනාව, චීවර පැළඳවීම ආදී අසිරිමත් පින්කම් රැසකට සහභාගී වීමේ වාසනාව මෙහිදී උදා වෙනවා. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල්
දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදු වූවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ මේ දසමාර පරාජයන් පරදවලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත උතුම් පින්බිමටයි මේ හැමදෙනාම ඉතාම අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව මුතුපුරේ මත පෙරහැරින් ඒ කීරපාසානයන් ගෙනල්ලා අප උතුම් වජ්‍රාසනය මත තැන්පත් කරලා පූජා කරන්නට යෙදුනේ මේ සිමිදිරි උදෑසන ඒ උතුම් බුද්ධ ගයා පින්බිමට මම මාගේ අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කීරපාසානයන් ආදී සියලුම පූජාවන් මේ උතුම් බුද්ධ ගයා පින්බිමට මේ උතුම් වජ්‍රාසනය මත අපි පූජා කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්ත ඒ උතුම් පින්බිමේ සිට ඒ උතුම් බුද්ධ වන්දනාවන් සිදු කරමු. වේවායි ප්‍රාර්ථනා කරන හැමදෙනාම සාදුකාර පවත්වමු. වජ්‍රාසනේ තියෙන්නේ රත්තරනේ අර නිවසක් අතර තියෙන ඊතර පල්ලෙහා තමයි වජ්‍රාසනය. ඒ තමයි වජ්‍රාසනේ මේ ස්ථානයේ තමයි ගිජුකුල පව්ව නැග ඒ මත පිහිටි සුගන්ධ කුටිය ඇතුළු පුදබිම් වන්දනා කරන්නට යන මේ ගමන සිරිපා කරුණා කරන්නට යන ගමන අපට සීගන්වනවා. සුගන්ධ කුටියට අමතරව මහරහතන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් කීපයක්ම මෙහිදී දැකගත හැකියි. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන රජසැප හැරදා අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන් වහන්සේ පැවිදි බිමට පිවිස පළමුවෙන්ම වැඩම කරන ලද්දේ පාණ්ඩව පර්වතයටයි. විදුලි පුටු ආධාරයෙන් එම පාණ්ඩව පර්වතයට නැගීම සඳහා ගමන් කරන ආකාරයයි මේ විදුලි පුටු ගමන අපට ජීවිතයේ විශේෂ අත්දැකීමක් ලබා දෙනවා. ගුවනේ සිට අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් පාණ්ඩව පවුව තරණය කිරීම විනෝදජනක අත්දැකීමක්. මගධාධිපති බිම්බිසාර මහරජ මේ පාණ්ඩව පර්වතයේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හමු වූ බව බුදුසිරිතෙහි සඳහන් වෙනවා. පවුසිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගිමින් පැහැදීම
පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට පෙරදිග ලෝකයේ පිහිටි බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානය වූ නාලන්දා විශ්වවිද්‍යාල භූමියටයි අප මේ පිවිසෙන්නේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ උපන්ගම් ප්‍රදේශයද නාලන්දා ග්‍රාමය අසල පිහිටි බවත් එවකට මෙම ස්ථානය පාවාරිකා අම්බවන නමින් හැඳින්වූ බවත් සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ නොඑක්වර මෙම ස්ථානයට වැඩම කර වූ අතර පසු කාලීනව මෙහි පිරිවෙනක් බිහි වූ බවත් රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් එම පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වූ බවත් ඉතිහාසයේ දැක්වෙනවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 12000ක් පමණ මෙහි අධ්‍යාපනය ලැබූ අතර 1500ක් පමණ ගුරුවරුන් මෙහි සේවය කළ බවත් සඳහන් වෙනවා. මොහොමඩ් බක්තියාර් නැමැති මුගල් පාලකයා විසින් මෙම විශ්වවිද්‍යාලය ගිනිබත් කර විනාශ කර දමා ඇති අයුරු අදටත් නටබුන් වලින් පැහැදිලි වෙනවා. ඒක නිසා අපි ජීවත් වෙන්නේ අර කෙටි කාලේ අපි අවුරුදු 100ක් ජීවත් වුණොත් දින විදියට අපි ජීවත් වෙන්නේ දින 36500යි දින විදියට ගත්තොත් 36500 හැබැයි අද අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා තම තමන් කල්පනා කරන්න මට තව කොච්චරක්ද ඉතුරු වෙලා තියෙන්නේ මේ ලබාගත්තු දුර්ලභ මනුස්ස ආත්ම භවයේ මම මොනවද යනතෙන්ට කරගෙන තියෙන්නේ. මේ නාලන්දා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විශාලත්වය අතින් දිගින් කිලෝමීටර 10ක්. මේ අක්කර 10ක් ගැන නෙවෙයි කියන්නේ මේ කිලෝමීටර 10ක් ගැන. දිගින් කිලෝමීටර 10ක් සහ පළලින් කිලෝමීටර 7ක් පමණ විශාලත්වයක් වර්ග ප්‍රමාණයක් තියෙන නාලන්දා විශ්වවිද්‍යාලය. මේ නාලන්දා විශ්වවිද්‍යාලය තුල මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය විකාශය සනිටුහන් වෙන්නේ මේ ස්ථානයේ නාලන්දා විශ්වවිද්‍යාලයත් සමග නෙවෙයි ආරම්භ වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේ ස්ථානයේ මහා විහාරය කියලා විහාර සංකීර්ණයක් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. ඒ මහා විහාරය කියන විහාර සංකීර්ණය නිර්මාණය කරන්නේ සම්බුද්ධ ශාසනයේ අගසව්. කවුද අගසව් දෙනම? සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ ගිහි කාලේ නම් පොලිත පිරිවැජියන් දෙන්න. හොස්ටල් එක ඇතුළේම නේවාසිකාගාරේ ඇතුළේමයි දේශන ශාලාවත් තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ වේදිකාවක්. තමන් ඉන්න තැනම ඉඳගෙන අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙන්න මේ නිර්මාණ ඉතා විශිෂ්ට ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. බලන්න මේ බිත්තියක් වුණත් කොච්චර විශාලද කියලානේ.
ලිච්ඡවී රජදරුවන් විසින් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකරන ලද ධාතු ස්තූපය පිහිටි පින්බිමයි මේ. මුගල් පාලකයන් විසින් සහ මුලින්ම විනාශ කර දමන ලද දාගැබෙහි පාදම පමණක් අද දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ಭಾರತයේ පැවති 12 මහා ජනපද අතරින් වජ්ජි ජනපදයේ අගනුවර වූ විශාලා මහනුවර පිහිටි කූටාගාර ශාලාව නැමැති පුදබිමටයි අප මේ පිවිසෙන්නේ. ලිච්ඡවී රජදරුවන් 7707 දෙනෙකු විසින් සමූහාණ්ඩුවක් ලෙස පාලනය කළ වජ්ජි රාජ්‍යයේ විශාලා අගනුවර එදා දෙව්ලොව හා සමානව සියලු සැප සම්පතින් ආඩ්‍යව පැවතුණු බව සඳහන් වෙනවා. දුර්භික්ෂ රෝග හා අමනුෂ්‍ය යන තුන්බියකින් විශාලාව විනාශයට පත් වූ අතර බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කර රතන සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව තුන්බිය පහවී විශාලාවට නැවතවරක් සෞභාග්‍ය උදා වුණා. එදා තථාගතයන් වහන්සේ උතුම් රතන සූත්‍රය දේශනා කළ පින්බිම වූ කූටාගාර ශාලාවයි මේ. ಭಾರತ දේශයේ විනාශයට පත් නො වූ එකම අශෝක ස්තම්භය මෙහිදී අපට දැකගන්න පුළුවන්. පැරණි පොකුණ සහ අම්බපාලි දාගැබ පැරණි විහාර නටඹුන් රාශියක්ද මේ පින්බිමේ දක්නට ලැබෙනවා. පළමු විනය ශික්ෂාපදය පැනවීම, දෙවන ධර්ම සංගායනාව පැවැත්වීම, භික්ෂුණී ශාසනය ආරම්භ වීම, බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කිරීම ආදී වටිනා සිදුවීම් රැසක්ම විශාලා මහනුවරදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා.
පුරා 45 වසරක් මුළුල්ලෙහි සම්බුදු සිරිමුව කමලින් ගලාගිය සදහම් අමාගඟ නතර වූ බොදුනුවන්ගේ හදවත් සංවේගයෙන් මුසපත් කරවන අමාමෑණියන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරා පින්බිමයි මේ. එදා මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා තෝරාගත් අතර ගම් නියම්ගම් ජනපද පසු කරමින් පාගමනින්ම කුසිනාරාව බලා වැඩම කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයේහි සඳහන් වෙනවා. හිරණ්‍යවතී නදියෙන් එතරව කුසිනාරාවට වැඩි බුදුරජාණන් වහන්සේ චුන්ද නැමැති කම්මල් කරුගේ නිවසෙහි දහවල් දානය වළඳා එදින සවස් කාලයේහි කුකුත්තක නදිය අසබඩදී අවසන් වරට පෑන් වැළඳූ බව බුදු සිරිතෙහි සඳහන් වෙනවා. වෙසක් පුර 15වක පොහෝදා මධ්‍යම රාත්‍රියේදී සියලු දෙව් බඹුන් පරසතු මදාරා මලින් අවසන් වරට පුද පූජා පවත්වද්දී සනරාමර වූ ලෝක සිවංකර වූ මාගේ බුදු අමාමෑණියන් වහන්සේ නිරුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් මේ පින්බිමේදී පිරිනිවන් පා වදාළේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව නැවත නැවතත් පසක් කරවමිනි. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ සිංහබිඳ මොහදර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පා
සමිදේ තිලෝවග බුදු 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 සමිදේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරණ ලද පාරමී ධර්ම ඇති අප මහ බෝසතාණන් වහන්සේ සම්බුදු පදවි අපේක්ෂාවෙන් තුසිත දෙව්ලොවෙන් චුතව මිනිස් ලොව උපත ලද ලොව පූජනීයම පින්බිමක් වන ලුම්බිනි පුදබිම වන්දනා කර ගැනීමටයි මේ අපි ගමන් කරන්නේ. සුපුෂ්පිත ශාල පුෂ්පයන්ගෙන් සමලංකෘත වූ ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී ඒ අසිරිමත් බෝසත් උපත සිදු වූ ස්ථානය අප මේ දකින මායා විහාරය තුලදී දෑසින් දැක වන්දනාමාන කර ගැනීමට හැකි වෙනවා. මව්කුසින් බිහි වූ අප මහ බෝසතාණන් වහන්සේ මහ පොළවට පළමුවරට සිරිපා පතුල තැබූ ස්ථානයෙහි ධර්මාශෝක රජු විසින් පිහිටවන ලද පා සටහන අදටත් අපට දක්නට ලැබෙනවා. වර්තමාන නේපාල රාජ්‍යයෙහි රුම්මින්දේහි ග්‍රාමයේ පිහිටි ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී මායා විහාරය මෙන්ම මායා පොකුණද අශෝක ස්තම්භයේද නටබුන්ව ඇති පැරණි විහාර ගොඩනැගිලි රාශියක්ද දක්නට ලැබෙනවා. අනිත් එක අතු තියෙන්නේ අර පොඩි නැටි වගේ හතර අතට විහිදිලා. ඒක අර නිකන් මේ ඇමරිකාව බුදුහාමුදුරුවන් ටයිට් විය වගේ තියෙනවා. හැබැයි මේක තමයි මේ සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට තිබුණ නියම මේ සල් නෙමෙයි සාල. සාල ගස් තමයි. මේක සාල වනයක්. ඊට පස්සේ සවැත්නුවර ඉඳපුවා මොකද්ද කිව්වේ? සවැත්නුවර තමයි වැඩිම කාලයක් ගත කරන ලැබුවේ පියාණන් වහන්සේ. ඒ නිසා සවැත් සියලු දෙනාටම සමානව ධාතුන් වහන්සේලා බෙදලා දෙන්නම් කියලා ප්‍රධානත්වය ගන්නවා. මේකට ප්‍රාදේශීය පාලකයෝ සියලු දෙනාම කැමති වෙනවා. කවුද මේ මෙතෙන් ආවේ? රෝණ කියන බ්‍රාහ්මණය. ඉතිපිසෝ භගවාන සම්මා සම්බුද්ධ විද්‍යානරණ සංඝං සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිසං සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ලස්සන මලක් තමයි මේකේ පිපෙන්නේ. අපේ ඇහැල මහල් තියෙන්නේ අන්න ඒ වගේ ලස්සන මලක් පිපෙනවා පොකුරු එන. මේ සල් ගස් දෙක හරි මල් ඉතිනේ තියෙන්නේ. හරි. හොඳයි. අපි පටන් ගන්න වෙනවා. හැමෝම ඇස් පියා ගන්නද? ඒ වගේ අම්මත් දෙන්න හොඳම ඖෂධය. ඒක තමයි මගේ තාත්තා. ඒ වෙනුනේ එයා දිවා රෑ නුඹලා වෙච්ච මහන්සි වෙලා වැඩ කරා. ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං. ශාක්‍ය වංශකයන් විසින් සම්බුදු සසුනට පූජා කළ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාම පින්බිමයි වර්තමානයේහි පිපරහාවා නමින් හැඳින්වන ප්‍රදේශයේහි නිග්‍රෝධාරාම පින්බිම පිහිටා තිබෙනවා. 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරමින් එදා මේ පින්බිමට වැඩම කළ තථාගතයන් වහන්සේ මෙහිදී යමහා මහ පෙළහර පා වදාළ බවත් ශාක්‍ය කුමාරවරුන් විශාල පිරිසක් මේ පින්බිමේදී සසුන්ගත වූ බවත් සඳහන් වෙනවා.
සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයා ලෙස ක්‍රියා කළ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමාගේ මාලිගා පරිශ්‍රයයි මේ අප දකින්නේ. රන් කහවණු 54 කෝටියක් ධනය වැය කරමින් දෙව්රම් වෙහෙර බුදු සසුනට පූජා කළ අනේපිඬු මහ සිටුතුමා සකීය මුළු සේසතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පූජා කර මරණින් මතු දෙව්ලොව උපත ලද බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. සැවැත් නුවර පිහිටි තවත් පුදබිමක් වන්නේ අංගුලිමාල දාගැබ නමින් හඳුන්වන අප මේ දකින ගොඩනැගිල්ලයි. අංගුලිමාල මහරහතන් වහන්සේ ගැබිනි මවකට ආශිර්වාද පිණිස මෙහිදී අංගුලිමාල පිරිත දේශනා කළ බවත් පසුකාලීනව එම ස්ථානයේ දාගැබක් කර වූ බවත් සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ විසින් තීර්ථකයන්ගේ මානය දුරු කරනු පිණිස යමා මහා පෙළහර පාවදාල සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්කමූල චේතිය පින්බිම අද අපට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන්. සම්බුද්ධත්වයෙන් 7 වන වසරෙහි ඇසලපුර 15වක පොහෝ දින මෙහිදී යමහා මහා පෙළහර පාවදාල බුදුරජාණන් වහන්සේ 7 වන වස් කාලය ගත කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ බවත් ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. බුදු සිරිපා පහස ලබයි බුදු කරුණා දැස තෙමි මොහන්දුර නසා සද්ධර්මාලෝකයෙන් තුන්ලොව එකළු කළ සුගත තථාගත සම්බුදුරජාණන් වහන්සේ සද්ධර්ම වර්ෂා වස්වමින් පුරා වස්කාල 19ක් වැඩ සිටි සැවැත් නුවර දෙව්රම් මහා විහාරයටයි අප මේ පිවිසෙන්නේ. බොදුනුවන්ගේ හදවත් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා යන සියලු බුදුරජාණන් වහන්සේලා අත්නොහැර සේවනය කරන එනම් අවිජහිත මේ උතුම් පින්බිමෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සුගන්ධ කුටිය, ධම්සභා මණ්ඩපය, මහරහතන් වහන්සේලා වැඩ සිටි කුටි, සක්පන් මළුව, ආනන්ද බෝධීන් වහන්සේ ඇතුළු පූජනීය වස්තුන් රැසක්ම දෑසින් දැක වන්දනා කර ගැනීමට අපට අවස්ථාව උදා වෙනවා. එය ඔබත් මමත් ලබන මාහැඟි භාග්‍යයක් වනවා නොඅනුමානයි.
ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සරත් නුවර කියන්නේ කෝසල ජනපදයේ අග නුවර. මේ රජකම් කලේ පසේ නදි කොසල් මහ රජතුමා. පසේ නදි කොසල් මහ රජතුමා රාජ්‍ය කරන සමයේදී ධනවත් පින්වත් ව්‍යාපාරික සිටුවරේ සිටියා නමින් සුදත්ත. මේ සුදත්ත සිටුවරයා තමන් අරියම්බ කරගත්තා වූ ධනය හරි අඩක් වේ ප්‍රාදම් කලේ දන් දෙන්න මේ සිටුතුමා අනාථයන්ට පින්ඩය දුන්න නිසා අනාථ පින්ඩික යන නාමය පට බැඳුණා. රජගහ නුවර සුවිත්ත සිටුවරයාත් අනේ පිටි සිටුතුමත් මිතුදමින් කාලය ගත කළා. පසු කාලයේදී දෙදෙනා දෙමසිනලා බවට පත් වුණා. සිටුමැදුරට යනකොට දුටුවේ මොකද්ද? ලස්සනට මලින් සරසලා. ඉන්දියාවේ යම් නිවසක් මලින් සරසනවාද මේ මංගල නිවසක්. අනේ පිටි සිටුවරයා කල්පනා කරනවා මේ සිටුමැදුරේ යම් කිසි මංගල කටයුත්තක් යෙදෙනවා. කා උදෙසාද කියලා විමසුවාම මේ බුද්ධ මංගල්‍යයයි කියලා පැවසුවා. එහෙමනම් බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ හිටපු ශික්ෂකාමි භික්ෂුන් වහන්සේලා අතර ග්‍රහස්ථානයක බෙදවිසුවේ රාහුල තෙරුන් වහන්සේ. බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයට ප්‍රථම අවුරුදු 40ක් 42ක් අතර ආයි වළඳා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන දෙවිවරුන්ගේ ආරාධනාවක් උඩ
දෙවිවරු මවා දෙන ලද රන් පළසක් උඩ යම් රාතන් වහන්සේ නමක් පිරුණුවම් පෑවා නම් ඒ තමයි රාහුල මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ ධාතු මනුලෝකයේවත් නැහැ. එහෙමනම් තියෙන්නේ තවුතිසා දිව්‍ය ලෝකේ. මේ තමයි පළවෙනි ස්ථානය රාහුල කුටිය. මේ තිස්ස තෙරුන් වහන්සේ වැඩ සිටපු කුටිය තමයි ඔය. ඔන්න ඔය කුටියේදී තමයි බුදුහාමුදුරුවෝ ශ්‍රී හස්තෙන් පිරිසුදු කළේ. අහලා තියෙනවනේ බුදු පියාණන් වහන්සේ ශ්‍රී හස්තෙන් පිරිසුදු කළා. මෙන්න මේ කුටියේ තමයි අන්න එතනදී. මේ තියෙන්නේ ඕගොල්ලෝ දන්න අපිත් දන්න අපේ ගෙදරත් වැඩ සිටින කේවිලි මහරහතන් වහන්සේ. මේ සක්මන් මළුවේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කළා වගේම මෙන්න මේ පැත්තේ තියෙන කෝසඹි කුටිය. මේ කෝසඹි කුටියේ විවේක සුවයෙන් වැඩ විසුවා. මෙතන රාව් අසුරේන්ද්‍රව දමනය කරපු ස්ථානය මේ සක්මන් මළුව. එමනම් එදා රාව් අසුරේන්ද්‍ර දමනය කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ අධිෂ්ඨාන පූර්ව වැඩ සිටියා. එනම් රාව් අසුරේන්ද්‍රන්ට දැක ගන්න පුළුවන් වුණේ බුදු පියාණන් වහන්සේගේ සිරිපතුලේ නියපොත්ත පමණයි. එහෙමනම් මේ ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක අපේ ධර්ම භාණ්ඩාගාරයේ ප්‍රතිපත්ති පූජාවේ මූලික ආරම්භය ලැබලා දුන්නේ ආනන්ද තෙරුන් වහන්සේ. මෙතන තමයි ඒ සිවුරු ගලවා තැන්පත් කරන්න, සිවුරු පුරවන්න, පඩු පුරවන්න, සිවුරු පිළියෙල වෙලා තියෙන මේ ගොඩ නැගිල්ලේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ පොකුණේ එකම එක දිනේයි පෙන් පාස් වෙලා තියෙන්නේ. උන්වහන්සේ පෙන් පාස් වෙලා තියෙන්නේ මේ පොකුණෙන් සුගන්ධ කුටියෙන් එහා පැත්ත. ආනන්ද හාමුදුරුවෝ පෙන් සිසිල් පෙන් පිළියෙල කරලා තියලා තියෙන එතනදී. ඔය තමයි කරේරු කුටිය. කරේරු කියන්නේ ඉන්දියාවේ ලුණු වර්ණ වලට මෙතන විශාල ලුණු වර්ණ ප්‍රමාණයක් තිබිච්ච නිසා මේ කරේරු නමින් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. එහෙමනම් පොඩි පොඩි කුටි වලින් සමත්ිත තට්ටු තුනක් කුස කණු මත රඳා පැවතිච්ච සැබැත් නුවර නව ජේතවන මහා වෙහෙරෙහි වැඩසිටින මහා සංඝරත්නය විශේෂෙහි සංඝගත දක්ෂිනාවන් පිරිනමන අවස්ථාවයි මේ අපට දක්නට ලැබෙන්නේ. අතිපූජනීය මැටිවල සංඝරත්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිකරන ලද මෙම නව ජේතවන මහා විහාරයෙහි වර්තමාන විහාරාධිපති අතිපූජ්‍ය රුක්මල් පිටියේ සද්ධාලෝක නාහිම්පාණන් වහන්සේගේ ආශිර්වාද අනුශාසනා පරිදි මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදුවන්නේ. අමාමෑණී බුදුරජාණන් වහන්සේ ස්වකීය මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාණන් ඇතුළු දේව සමූහයාට පුරා මාස 3ක් මුළුල්ලෙහි අභිධර්ම දේශනාව සිදු කර මිනිස් ලොවට වැඩි සංකස්සපුර පින්බිමයි අප මේ දකින්නේ. සියලු බුදුරජාණන් වහන්සේලා අත්නොහැර සේවනය කරන්නා වූ එනම් අවිජහිත පින්බිමක් වූ මේ උතුම් පුදබිමෙහි ධර්මාශෝක මහා අධිරාජ්‍යයා විසින් රන් හිනිමගක් තැන්පත් කර ඉදිකළ දාගැබ අද වන විට විවිධ
උපද්‍රවයන්ට හසු වී ගරා වැටී තිබෙන අයුරුයි අපට මේ දිස්වන්නේ. බුදු කරුණා දැස තෙමි මෙත් සිහිලැලි ඇද හැලුණා නිවාතාපලෝ කතරේ අමාවතුර ගලා බසී බුදු කඳු වැටිවල නිසොල්මනේ ගහ කොළ මල් පිපි නට කඳු වැටිවල නිසොල්මනේ සදහැසිත් පෙරදැරිව අප මේ පැමිණ සිටින්නේ නවදිල්ලි ජාතික කෞතුකාගාරය තුළ වැඩහිඳින සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කර ගැනීමටයි. ශාක්‍ය වංශකයන් විසින් කපිලවස්තු නුවර නිග්‍රෝධාරාම පින්බිමේ තැන්පත් කර වන්දනාමාන කළ කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා අද මෙම ස්ථානයේ වැඩ සිටිනවා. සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං අප මේ පිවිසෙන්නේ බුදුන් දවස කුරුරට කම්මාස්ස ධම්ම නියම්ගම් නමින් හැඳින්වුන ස්ථානයටයි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කළ බව සූත්‍ර දේශනාව ආරම්භයේ සඳහන් වෙනවා. අප මේ දකින්න කුඩා කඳු ගැටය මුදුනේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවා ඇති ශිලා ලේඛනයෙන්ද ඒ බව තහවුරු වෙනවා. අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ සම්බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ සතර සංවේදනීය ස්ථාන ඇතුළු බුද්ධ භූමිය ලැබූ මිනිස් දිවිය අර්ථවත් කරගත් ඔබට වන්දනා ආයතනයේ ප්‍රණාමය පුද කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි.
මන්දාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා